ආදරණීය දුවේ පුතේ 6 වසර පළවෙනි පාඩම තමයි වෘත්ත කියන පාඩම. ඉතින් වෘත්ත පිළිබඳව ඔයාලා මොනවද දන්නේ? වෘත්තයක් කියන්නේ මොකක්ද? ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්තය සහ වෘත්තයක තියෙන ලක්ෂණ පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලගේ පළවෙනි පාඩම ඉතාම ලේසි පාඩමක්. වෘත්ත කියලා කියන්නේ අපි දන්නවා මෙන්න මේ වගේ වෘත්තාකාර හැඩ ඇති වස්තු වලින් තමයි අපි වෘත්ත හඳුනගන්නේ. ඉතින් ඔයා දන්නවා ගෙදර තියෙන CD එක වෘත්තයක් හැඩයට තමයි ගන්නෙ. ගෙදර CD එක වෘත්තයක් හැඩයට ගන්න. ඒ වගේම බලන්නකෝ ඔරලෝසුව වෘත්තාකාර හැඩයක්. මෙන්න තියෙනවා බිස්කට් දාන ටින් එකක්. ඉතින් මෙන්න මේ ආකාරයට වෘත්තයක් තියෙනවා. ඒ වගේම කිරිපිටි ටින් මෙන්න මේ ආකාරයට තමයි අපි වෘත්තාකාර හැඩ මුලින්ම හඳුනාගත්තේ. ඊට පස්සේ පැටවුනේ දැන් අපි දන්නවා වෘත්තයක් කියන්නේ රවුමක්නේ. මම කිව්වනේ වෘත්තයක කොටස් තියෙනවා කියලා. වෘත්තයක කොටස් තුනක් තියෙනවා. මොනවාද? වෘත්තයේ මත, වෘත්තයේ තුල, වෘත්තයේ පිට. මේ බලන්නකෝ. දැන් මේ වෘත්තයේ ඇතුළට කියනවා වෘත්තයේ තුල කියලා. ඒ වගේම මේ වෘත්තයේ ගමන් මාර්ගයට කියනවා වෘත්තය මත කොටස කියලා. ඊට පස්සේ වෘත්තයෙන් පිට තියෙනවා නම් මේ හරිය තියෙන වෘත්තයෙන් පිටනේ ඒ තමයි වෘත්තයේ පිටපැත්ත. එහෙමනම් වෘත්තය තුල, වෘත්තයේ මත, වෘත්තයේ පිට. මෙන්න මේ ආකාරයට තමයි වෘත්තයක අවස්ථා තුන අපි හඳුනගන්නේ. බලන්නකෝ මේන් තියෙනවා ගැටලුවක් ඇතුලේ වෘත්තය ඇතුළත පිහිටින් දක්වා ඇති අක්ෂර නම් කරන්න. බලන්නකෝ APO ඇතුලේ ඉන්නවා APO කියන අක්ෂර. ඔන්න මේ ඇතුලේ ඉන්නවට තමයි ඇතුළතනේ අහන්නේ. එහෙනම් වෘත්තය ඇතුළත තියෙන ලක්ෂ මෙන්න මේවා. වෘත්තයේ මත අන්න මත තියෙන්නේ මේ වෘත්තයේ ගමන් මාර්ගයේ මත LEXB වගේ සංඛ්‍යා. LEXB මෙන්න මේ වගේ සංඛ්‍යා තමයි වෘත්තය මත තියෙන්නේ. අවසානයේ කියන වෘත්තයෙන් පිටත තියෙන ලක්ෂ මොනවද කියලා අපිට පේන වෘත්තයෙන් පිටත ඉන්න මේ Kව. ඒ නිසා අපිට අවසාන ප්‍රශ්නෙට උත්තරේ විදියට K ඇතුළත් කරන්න පුළුවන් නේද? ඉතින් පැටවුනේ ආන්න ඔයාලා කැමති නේද කාසි භාවිත කරලා බෝතල් මූඩි භාවිතා කරලා වතුර බොන කෝප්පේ පාවිච්චි කරලා ලස්සන වෘත්තාකාර හැඩ අඳින්න ආසද? එහෙමනම් අන්න තියෙනවා ඒ වගේ හැඩ කිහිපයක් තමයි පහලින් දිස්සෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ වෘත්තාකාර වස්තුන් අරගෙන මේ වගේ වෘත්තාකාර හැඩ ඇඳලා බලන්න ඕන. එහෙමනම් අපිට පුළුවන් මේ වගේ ලස්සනට වෘත්තාකාර හැඩ ඇඳලා විවිධාකාර වූ මෝස්තර නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. පළවෙනියට තියෙන පාඩම වෘත්ත පිළිබඳව. ඉතින් ඔබට මේ වගේම වීඩියෝ ඉදිරියටත් නැරඹීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපිත් එක්කලා එකතු වෙන්න ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි ඔබට මේ වගේ වීඩියෝ දිගටම ලබා දෙන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරනවා. ඉතින් පුංචි ඔයාලට අපි මේ වගේ වටිනා වීඩියෝ දිගටම ලබා දෙන්න නැවතත් ඔබට ආරාධනා කරනවා අපිත් එක්කලා එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකේ බෙල්ලකත් ඔබලා තියන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ආයුබෝවන්.